සිංහල හෝඩියේ ගැන තමයි අද කතා කරන්න යන්නේ. සිංහල හෝඩියේ අක්ෂර 60ක් තියෙනවා. ඒක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ස්වර ව්‍යංජන. ස්වර ටික තමයි අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඔ ඕ අව්. ස්වර ටික ඒ ටික. ව්‍යංජන කියන්නේ කචට දබ කජට දබ ගජට දබ ගජන දබ ඥානන නම ගජට දබ යරලව සස සහලක. ඒ ටික තමයි ව්‍යංජනයි ස්වරයි කියන්නේ. ඊට පස්සේ ස්වර කොටස් තුනකට බෙදෙනවා. කෙටි ස්වර, දීර්ඝ ස්වර, සංයුක්ත ස්වර. මම ස්වරවල කෙටි ස්වර මම රවුන්ඩ් කරන්නම්. කෙටි ස්වර කියන්නේ අපි කියනකොට කටින් එක ඇදිලා කියවෙන්නේ නැති ඒවා. දැන් අ කියද්දි ඇදෙන්නේ නැහැ. ආ කියද්දි ඇදෙනවා. ආ කියද්දි ඇදෙන්නේ නැහැ. උ කියද්දි ඇදෙන්නේ නැහැ. ඈ කියද්දි ඇදෙන්නේ නැහැ. මෙන්න මේවා මම රවුන්ඩ් කරනවා. I U iru ilu e o කෙටි අක්ෂර තියෙනවා 8ක්. කෙටි අක්ෂර 8යි. දැන් දීර්ඝ. දීර්ඝ අක්ෂර මොනවාද? දීර්ඝ අක්ෂර කියන්නේ අපි මේ වචනේ උච්චාරණය කරනකොට අකුරු උච්චාරණය කරනකොට ඇදෙනවා. දැන් මේ ආ බලන්න. ආ කියද්දි ඇදෙනවා. ආ ඇදෙනවා. ඈ ඇදෙනවා. ඊ මම ඔන්න දීර්ඝ අක්ෂර ටික කොටු කරන්න. I U iru ilu e o. දැන් මේ ඉතුරු වෙන අකුරු දෙක මොකක්ද? ඉතුරු වෙන අකුරු දෙක සංයුක්ත අක්ෂර. ස්වර තුනකට බෙදුණා. කෙටි ස්වර, දීර්ඝ ස්වර, සංයුක්ත ස්වර. දැන් දීර්ඝ 8යිනේ. සංයුක්ත වෙන්නේ 2යි. සංයුක්ත අක්ෂර 2යි. ඒ තමයි මම ත්‍රිකෝණ විදිහට අඳින්න. I අව්. ඔන්න ඔය ටික තමයි ස්වරවල මූලික ටික. ස්වර ඔය විදිහට තමයි බෙදෙන්නේ. ඊට පස්සේ අපි යම් ව්‍යංජන වලට. ව්‍යංජන මේ ටික. ව්‍යංජනවල ව්‍යංජන ඉපදෙන්නේ දැන් මේක අකුරු උදාහරණයකට ගත්තොත් ව්‍යංජන ඉපදෙන්නේ හල් කිරීමක් අනුව. හල් කිරීමක් කියන්නේ දැන් මේ අකුරු ඉපදෙන්නේ ඉක්කු විදිහට. දැන් මේක අපිට කියලා කියන්න අමාරුනේ. ඉච් ඉට් ඉත් කියලා කියන්න අමාරු හින්දා ඒක අපි ලේසි විදිහට කරලා දෙනවා. එකතු කිරීම අයන් සමානයි මොකද්ද? ක. ඔන්න දැන් කියන්න ලේසි. අරක දැන් උනා ක. දැන් මම තව උදාහරණයක් දෙන්නම්. ච. කලින් තිබ්බේ උච්. දැන් එකතු වෙනවා ආ අකුර. එනවා ච. ඔන්න ඔහොම තමයි මේ ව්‍යංජන අක්ෂර හැදිලා තියෙන්නේ.
නැත හරි දැන් ව්‍යංජන අක්ෂර ස්වර වගේ දෙකකට බෙදෙනවා ඒක එන්නේ අල්ප ප්‍රාණ අක්ෂර සහ මහ ප්‍රාණ අක්ෂර අල්ප ප්‍රාණ කියන්නේ අපි කියනකොට අර තදට කියවෙන්නේ දැන් මේක ක මේක ක අල්ප ප්‍රාණ කියන්නේ ක අර වැඩියෙන් තදට කියවෙන්නේ නැති ඒවා අල්ප ප්‍රාණ කියන්නේ අල්ප ප්‍රාණ ටික මම මේ කොටු කරන්නම් ඉතින් ක ච ට තාප I අල්ප ප්‍රාණ අක්ෂර 8ක් තියෙනවා ග ජ ඩ ද බ I දැන් දෙකකට බෙදෙනවා කියන්නේ අනිත් එක තමයි මහ ප්‍රාණ අක්ෂර මහ ප්‍රාණ කියන්නේ අපි ඒක කියනකොට හයියෙන් තදට උච්චාරණය වෙන්නේ ඒක තමයි ක ග කියදී අර ශබ්ද වෙන වැඩිනේ ඒ ටික තමයි මේක ඒකෙන් 10ක් තියෙනවා කච්චෙට තබ ගජඩ දබ ඔන්න ඒ ටික දැන් ඊට පස්සේ මහ ප්‍රාණ අක්ෂර කිව්වා දැන් තියෙනවා නාසික අක්ෂර නාසික අක්ෂර කියන්නේ අපි දැන් මේක ඤ කියද්දී අර නහයෙන් කියවෙන්නේ නහයෙන් කියවෙන හින්දා තමයි අර නාසික කියන්නේ නහයෙන් කියවන නිසා ඤ ඤ න නාම කියලා බෙදෙනවා ඊට පස්සේ අන්තස්ථාක්ෂර කියන්නේ යරලව මේ තියෙන්නේ සංඥක අක්ෂර ග ජ ඩ ද බ දැන් මේක අපි ආයි ඉස්සරහට අඹ බයන්න කියලා කියනවද නෑ සංඥක බ සංඥකද සංඥකඩ සංඥකජ සංඥකග එහෙම තමයි දැන් අපි කියන්නේ ඊට පස්සේ අන්තිම එක ඌෂ්මාක්ෂර කියන්නේ අපි උච්චාරණය කරනකොට අපි දැන් මෙහෙම අත මෙහෙම තිබ්බොත් දැන් මේක කියනවා මේක ශාස ශ කියද්දී අපේ අතට දැනෙනවා පොඩි වායුවක් එනවා හුලඟ ඒක තමයි ඒක යන ඌෂ්මාක්ෂර වායුවක් එන හින්දා තමයි එහෙම කියලා තියෙන්නේ ඒ ටික තමයි ශ ෂ ස හ ල න ප හ අනේ ශ ෂ ස හ ප ල නෑ ල කොහෙටවත් බෙදෙන්නේ නෑ අද මම හිතනවා ඔයගලන්ට පාඩම හොඳට තේරෙන්නේ නැති කියලා මගේ channel එක subscribe කරන්න මම මේ බෝසිත ස්ටඩි හබ්